හැබැයි මං කියන්න හදන්නේ 100% සිල් රැකලා නම් ලෝකේ හැමතැනම මනුස්ස ජීවිත ලැබුවේ මේ ලංකා භූමියේ මනුස්ස ජීවිතයක් ලැබලා උපදින්න 100% සිල් රකින්න ඕනේ. ඒ තරම් පරම පූජනීය මේ භූමිය එසේ මෙසේ සීලයක් රැකලා උපතක් ලබන්න පුළුවන් පුණ්‍යවන්ත භූමියක් නම් නොවන නිසා. නමුත් ඔබ මා ඒ පරම භාග්‍ය ලබා ගත්ත අය. මේ මහා භද්‍ර කල්පයට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිව් නමක් පහළ වී හමාරයි. පින්නතනි මේ සිව් නමම මේ දිවයිනට වැඩි එක ඉතාම ආශ්චර්ය කාරණාවක්. මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වෙන කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ දිවයිනට උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේගේ සිරිපතුලෙන් මේ දිවයින පරම පූජනීය භූමියක් බවට පත් කළා පමණක් නෙවෙයි, ඔබ මේ වාඩි වෙලා ඉන්න පුණ්‍ය භූමිය, මේ වාඩි වෙලා ඉන්න මළුවට කකුසඳ බුදු පියාණන් වහන්සේ ශ්‍රී පාද ධාතුව තබලා වැඩම කළා කියන එක ඉතාම ආශ්චර්යයි. සඳහන් කළා මේ ලංකාව පිළිබඳව තථාගතයන් වහන්සේගේ විශේෂ ආඥාවල් තියෙන බව. පරිනිර්වාණ මංචකයේදී තථාගතයන් වහන්සේ කතා කරනවා සක්‍ර දේවේන්ද්‍ර මහරජතුමාට. කතා කරලා පරිනිර්වාණ මංචකයේදී බාර දෙනවා සක් දෙවිඳුනි, ලෝක බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ඔබට බාරයි. සක් දෙවිඳුටයි බුද්ධ ශාසනය බාර කළේ. ලෝක බුද්ධ ශාසනය රැකීම ඔබට බාරයි. සක් දෙවිඳුනි, ලෝක බුද්ධ ශාසනය ආරක්ෂා කරන අතර ලංකාදීපයේ සුරැකීම ඔබේ පරම යුතුයකමයි වගකීමයි කියලා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කරනවා. සක් දෙවි මහරජාණන් ඒ කාරණාව උන්වහන්සේ මූලිකත්වයෙන් කරන අතර ලංකාවට වැඩිය වෙලාවේ මේ තුන්වෙනි ලංකා ගමනේදී ඔබ වාඩි වෙලා ඉන්න, අපි වාඩි වෙලා ඉන්න මේ අති උතුම් පුණ්‍ය භූමියට තථාගතයන් වහන්සේ වැඩියා. මේ චෛත්‍ය ස්ථානයේට යට වෙලා ඇති භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු තැන මෙතෙන්ට වැඩලා සුගත මහ චීවරය මේ මහ පොළොව මත එළලා භාග්‍යවතුන් වහන්සේ චීවරය මත වැඩ ඉඳගෙන සමාපatti සෝයට සමවදිනවා. මේ මහ පොළොව කම්පා වෙනකන් තථාගතයන් වහන්සේගේ ගුණබර දරන්න බැරුව මේ මහ පොළොව වෙවුලනවා. ඒ කියන්නේ මේ මහ පොළොවට ඒ තරම්ම ශක්තිය දෙනවා මේ භූමියේ ජාත පුත්‍රයන්ට සංසාරේ සුවය හොයාගෙන යන්න.